අයිබෝන් යාළුවනි මේ වෙලාවේ එළියට යන්න බැරි මට්ටමක් තියෙනවා. මොකද සීතල රින ගයක් අරගෙන තියෙන නිසා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට ලොකු අවස්ථාවක්. රුමේනියාවේ රැඳී සිටින ලාංකික ඩොකියුමන්ට්ස් නැති. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna අයිබෝන් යාළුවනි මම අද ඔයගොල්ලොත් එක්ක මිලාන් ට්‍රේල්ස් මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ. මේ වෙලාවේ එළියට යන්න බැරි මට්ටමක් තියෙනවා. මොකද සීතල රින අගයක් අරගෙන තියෙන නිසා. ඒත් එක්ක මම ඔයගොල්ලන්ට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට ඇත්තටම මේ ලොකු මේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. රුමේනියාවේ රැඳී සිටින ලාංකික ඩොකියුමන්ට්ස් නැති, ඒ කියන්නේ නිත්‍යානුකූල නොවන විදියට රැඳී සිටින TRC කුත් වෙලා එතකොට වර්ක් පර්මිට් එකක් ගහ ගන්න බැරුව ওই විදිහට ඉන්න අපේ යාළුවන්ට එළියන්ට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ, සුබදායක ආරංචියක් වෙන්නේ. ඉතින් පෞද්ගලික දවසක බුකරෙස්ට් වල රුමේනියාවේ ප්‍රධාන නගරය වන බුකරෙස්ට් වල තියෙන ලංකාවේ එම්බසි එකේ තානාපතිවරිය නැත්නම් එම්බසිඩර් වන මනෝරි උනම්බු කියන මහත්මිය රුමේනියාවේ කම්කරු අමාත්‍යවරයාත් එක්ක පවත්වපු සාකච්ඡාවකදී ඒගොල්ලෝ එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. MOU එකකට නැත්නම් එකඟතාව දිවිසමකට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. 2026 වර්ෂයේ පළවෙනි මාසයේ වගේ ඉඳන් පළවෙනි ජනවාරි මාසයේ වගේ ඉඳන් මේ ජනවාරි 2026 ජනවාරි ඉඳලා නිත්‍යානුකූල නොවන ලෙස රුමේනියාවේ රැඳී සිටින අයට පොදු සමාකාලයක් ලබා දීලා ඒගොල්ලොන්ගේ ඩොකියුමන්ට්ස් හදලා නැවත ඒගොල්ලෝ රැකියාවල ස්ථාපිත කරන්න ඒගොල්ලෝ යම්කිසි වැඩපිළිවෙලක් අරගෙන යන්න කතා කරගත්ත කියන එක දැනුවත් වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේගොල්ලෝ කියලා තියෙනවා වැඩ කරන සුදුසුකම් ලත් කියන්නේ රුමේනියාවේ තියෙන නීති රීති වලට අදාළව සුදුසුකම් ලත් අයට විශ්‍රාම වැටුපක් විදිහට ඒක ලබා ගැනීමේ ඒ පියවරත් ඒගොල්ලෝ කතා බහ කරගෙන තියෙනවා කියලා. ඒත් එක්කම දැන් තව දෙයක් මේ කතාවත් එක්කම කියන්න තියෙනවා. දැන් ඇත්තටම මේ රුමේනියාව කියන රට අර ඉස්තර පැවති රුමේනියාව නෙමෙයි, මේක ජනගන කලාපයට ඇතුළත් තියෙන නිසා මේකේ තියෙන නීති රීති ජනගන කලාපයේ තියෙන නීති රීති වලට අනුකූල වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නීති රීති තද වෙලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ ඉඳලා රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙන අපේ යාළුවෝ ගොඩක් නිත්‍යානුකූල මාර්ගයකින්ම පැමිණෙන්න ලෙස එම්බසි එකත් අපේ ශ්‍රී ලංකා රුමේනියාවේ තියෙන ශ්‍රී ලංකා එම්බසි එකත් ඔයගොල්ලන්ට දැනුවත් කරලා තියෙනවා. ඒ මෙන්න මේක තමයි ඔයගොල්ලන්ට කියන්න ඕන විශේෂ කාරණාව. රයිට් අපි තවත් වැදගත් වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා බොහොම ළඟදී. එතෙක් ඉංගෙනා චාව්.